නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ ආරෝග්‍ය පරමාලාභා සන්තුට්ඨි පරමං ධනං විස්සාස පරමාඥාති නිබ්බානං පරමං සුඛං තේ. ශ්‍රද්ධාවන්ත පින්නතුනි, තුන් ලෝකාග්‍ර වූ භාග්‍යවත් අරිහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ විසින් කොසල් මහ රජතුමාණන්ගේ ප්‍රීති වාක්‍යයක් නිමිත්තෙන් මේ ගාථාවෙන් ධර්ම දේශනාවක් පවත්වනු ලැබුවා. කොසල් රජතුමා මීට පෙර බොහෝම ගිලන්ව ලෙඩ රෝග වලින් පෙළුණා. බුදුරජාණන් වහන්සේගේ අනුශාසනා හේතුවෙන් එතුමා සම්පූර්ණ සුවපත් වුණා. සුවපත් වුණ නිසාම දීර්ඝාසත් වුණා. එතුමාණන්ගේ රජ පෙළපතේ සංගවී තිබුණු සොයාගත නොහැකිව සංගවී තිබුණු 8ක් මණිකත් ලැබුණා. එයිනොත් එතුමාට ලොකු සතුටක්. දිනපතා තමා සමීපචාරීව සිටි සුදර්ශන බෑණනුවන් නිතර බහිම්බස්සමේ ඉඳලා අන්තිමේදී බොහෝම හිතමිතුරු වුණා. එයින් තමන්ගේ දියණියද ඒ කුමරුට පවරා දීලා සරණ පාවා දීලා සමගින් වාසය කළා. එයිනුත් ප්‍රීතිමත් වුණා. මේ කාරණා තුන නිමිත්තෙන් සරුවඥන් වහන්සේ ඉදිරියේ තමන්ගේ සතුට කියා හිටියා. ඒ වෙලාවේ සරුවඥන් වහන්සේ දේශනා කළ අනුශාසනාත්මක ගාථාව ආරෝග්‍ය පරමාලාභා, ලාභයන් අතරින් පරම ශ්‍රේෂ්ඨ ලාභය නිරෝගී සුවයයි. සන්තුට්ඨි පරමං ධනං, ධනය අතරින් පරම ශ්‍රේෂ්ඨ ධනය ලද පමණේ සතුටු වීමේ ගුණයයි. විශ්වාස පරමාඥාති, ඥාතින් අතරින් පරම ශ්‍රේෂ්ඨ ඥාතිත්වය විශ්වාසවන්තකමයි. ඒ තුන ලෞකික වශයෙන් සංසන්දනය වුණා. නිබ්බානං පරමං සුඛං, සැපයන් අතරින් පරම සැපය අමා මහ නිවන් සැපයයි. මේ අනුව සලක බැලීමේදී අපි සෑම දිනකට මේ සම්පත් හතරම ඕනේ. නිරෝගී සුවය ඕන. නිරෝගී සුවය ඇතොත් දීර්ඝායස අනිවාර්යෙන් ලැබෙනවා. ඒ වගේම ලද පමණින් සතුටු වීම අවශ්‍යයි. විශ්වාසවන්ත ඥාතීන් අවශ්‍යයි. ඒ සියල්ල ඉක්මවා අමා මහ නිවන සාක්ෂාත් කිරීම අවශ්‍යයි. අපේ බුදු සසුනේ හිටියා සියල්ලන්ට වඩා දීර්ඝායුෂින්ද රහතන් වහන්සේ නමක්. ඒ කියන්නේ ආනන්ද ස්වාමීන් වහන්සේ අවුරුදු 120යි වැඩ හිටියේ. කාශ්‍යප මහ රහතන් වහන්සේ අවුරුදු 140ක් හිටියා. අනුරුද්ධ මහ රහතන් වහන්සේ අවුරුදු 150ක් හිටියා. ඊටත් වැඩියෙන් ආයුෂ වින්දේ බක්කුල මහ රහතන් වහන්සේ. හේතුව ඊට සුදුසු කුසල කර්මයන් රැස් කරගත්ත නිසායි. ඒකා සංකේය කල්පලක්ෂයකට ඉස්සර අනුමෝදස්සි බුද්ධ කාලයේදී එතුමා තාපස කෙනෙක්. හිතන හැටියට එතුමා අභිඥාලාභී තවුස් කෙනෙක්. ඒ කාලේ අනුමෝදස්සේ සරුවඥන් වහන්සේ ලෝ පහළ වුණා. වරින් වර දකින්න වඳින්න යමින් එමින් හිටියා. එක් දිනක් අනුමෝදස්සේ සරුවඥන් වහන්සේට උදරාබාධයක් ඇති බෙහෙත් කරනවා සුවයක් නැහැ. මෙතුමා බෙහෙතක් හදාන ගිහින් උපස්ථායකයන් වහන්සේට දුන්නා. මේක වළඳවන්න මං හෙට උදේනවා ගුණාගුණ මට කියන්න. සැබවින්ම මේ බෙහෙත ගත්ත ගමන් සරුවඥන් වහන්සේගේ රෝගය සුව වුණා. පසුදාවෙත් ඇහුවාම පුදුම සතුටක් ඇති වෙලා පැතුවා මේ ඖෂධ පූජාවේ කුසල බලයෙන් මට නිවන් දකිනතුරු නිරෝගී සුව ලැබේවා. නිරෝගී වූවන්ගෙන් අග්‍රව රහත් බෝධියෙන් නිවන් සුව ලැබේවා. ඊළඟට මහා කල්ප අසංකේයයක් මෙතුමා සුගති ලෝකවලම සැරිසරමින් බොහෝ කුසල රැස් කරගෙන ආවා. පියමතුරා බුද්ධ ශාසන කාලයේ මෙතුමා මහා ධනවත් සිටුවරේ. ඒ කාලයේ අවුරුදු ලක්ෂයක් පරමායුෂ එක් දිනක් නිරෝගී වූ භික්ෂූන්ගෙන් අග්‍රස්ථානය ලැබෙන බව දැකලා 7000ක් පුරා බුදුපාමොක් සංගරුවනට මහදන් දීලා පැතුවා. සසර වසනාතුරු නිරෝගී සුව ඇතුව නිරෝගී වූවන්ගෙන් අග්‍රව රහත් බෝධියෙන් නිවන් සුව ලැබේවා. එදා විවරණත් ලැබුණා ලැබෙන බවට. ඊට පස්සේ මේත මහා කල්ප 91කට ඉස්සර මෙතුමා නැවතත් තවුස් පැවිද්දෙන් පැවිදි වී හිටියා. ඒ කාලේ විපස්සී සරුවක්යන් වහන්සේ ලෝ පහළ වුණා. 68 ලක්ෂයක් රහතන් වහන්සේ සමග හිමවතට වැඩිය සරුවක්යන් වහන්සේ ටික දවසක් විවේක ගන්න.
හිමවත් ප්‍රදේශයේ විෂගස් වාරයක මල් පිපිලා ඒ මල් වල විෂ සුළඟට වාතයට එකතු වෙලා ඒව ස්පර්ශ වීමෙන් 68 ලක්ෂයක් රහතන් වහන්සේලාට පජ්ජර කියන රෝගයක් ඇති වුණා. අගසව දෙන්නමයි සරුවක්යන් වහන්සේ තුන්නමට හැදුනේ නැහැ. මේ තාපසයන් වහන්සේක දැකලා තමන්ම ඖෂධ සංයෝග කරලා 68 ලක්ෂයක් සංඝයාට නිරෝගී සුව දුන්නා. එදත් පැතුවා නිරෝගී සුවය. ඊට පස්සේ මේ මහා භද්‍ර කල්පයෙහි කාශ්‍යප බුදුසසුන කාලයේ මෙතුමා ජනපදයක සිටුවරෙක් වුපන්නා. දැන් මෙතෙක් කල මෙතුමා ඒකාසංකේය කල්පලක්ෂයේම නිරෝගී කෙනෙක් හැටියටයි මනුලව ජීවත් වුනේ. දෙව්ලොව නම් ඉතින් රෝගාබාධයක් නැහැ, බමලුවක් නැහැ. ඒ දෙයට මහා කල්පේ ඒකාසංකේය ලක්ෂයක්ම මේ කල කුසල් දෙයෙන් නිරෝගී වූ වාසයේම උපනුපම් භවයට නියමිත පරමාසින්දනය කරමින් ආවා. කාශ්‍යප බුදුසසුනේදී මෙතුමා ආරණ්‍ය සේනාසනයක් බොහොම ජරා ජීර්ණ වෙලා තියෙනවා දැකලා සංඝයාගෙන් අවසර අරගෙන සීලෝම ගොඩනැගිලි ප්‍රතිසංස්කරණය කළා. අතිරේක වශයෙන් භික්ෂූන් වහන්සේලාට ප්‍රතිකාර කිරීම පිණිස උපස්ථාන ශාලාවක් කියන්නේ වාට්ටුවක් හැදුවා. බෙහෙත් ගබඩා කළ තමන්ගේ බත් අටුප් දීලා සේවකයන් යදලා ගිලන් භික්ෂූන්ට දිවිහිමියෙන් උපස්ථාන කළා. ඒ ජීවිතයත් අර වගේ නිරෝගී සුව පැතුවා. මේම දීර්ඝ කාලයක් උන්වහන්සේ නිරෝගී වෙමින් දීර්ඝාස විඳින්මින් ඇවිල්ලා උපන්නේ බරණැස් නුවර. මහා සිටු සම්පත් ඇති ගෙදරක උපන්නා. මව කුසේ සිටින මාස 10 තුළ මවට කිසිම රෝගයක් නැතුව හිටියා දරුවාගේ පින නිසා. උපන් දවසේ ගංගානංගගේ නාවන්නගෙන ගියා. දෛවඥන්ගේ නියමයේ මාළුවෙක් ඇවිල්ලා කෙහෙල් කඳක් තරම් විශාල මාළුවෙක් ඇවිල්ලා මේ මව්වරු බිය ගන්නලා දරුවා ගිලගත්. හැබැයි මේ දරුවා උපන්නේ රහත් වෙන්න. එනිසා ඒ ලැබෙන්න තියෙන අරහත් මාර්ගඥානයේ තේජස නිසා මේ මාළුවාගේ කුස තුලදී ජීවිත හානියක් නොවි ඒ මාළුවාද දියට පීනන්න බැරුව වතුරේ පාවෙවි දම කොටයක් වාගේ පහළට ගියා. චේතාවේ නගරයේ කේවට්ටේ කොට අහුණා. මාළුවා ගොඩ ගන්නකොට මාළුවා මැරුණා. කර ගහගෙන ගියක් ගානේ මිලට දෙන්න ගියාම දරුවන් නැති සිටු ගෙදරක සිටු මාතාවක් මිලට ගත්ත රංකහවණු දහසක් දීලා. ඇත්තෙම මාළුවාගේ කඳ වෙන් කරනකොට දරුවා සුවසේ හිටියා. ඒ දරුවා හදාගත්ත පසු මුල් දෙමව්පියන් විසින් ඉල්ලනු ලැබූ අවස්ථාවේදී රජතුමාගේ නියමයෙන් දෙපාර්ශ්වයටම නියම කළ මාස 4න් 4 මාරුවෙන් මාරුවට හදාගන්න. එනිසා තමයි බ්ලක්කුල කියන තේරුමෙන් බක්කුල කියලා නම හැදුනේ. අවුරුදු 80ක් ගිහි ජීවිතයේ හිටිය කිසිම රෝගයක් නැහැ. ධර්මමුණුබුරු පිරිසක් ඇති වුණා. ඒ වකට අපේ බුද්ධ ශාසනය පහළ වුණා, බුදු ශාසනය පැවිදි වුණා. අවුරුදු 80ක් මහානදම් පිරුවා රහත් වෙලා. ඔය අවුරුදු 160 දීම කිසිම අසනීපයක් නොවී සිටියේ තමන් කරගන්නා ලද ඒ උසස් කුසල ධර්මයන්ගේ ශක්තියයි. ඒ වාගේ අපට අවශ්‍ය වෙනවා නිරෝගී සුවය. නිරෝගී වූවා නම් අනිවාර්යයෙන්ම දීර්ඝායුෂ නියතයි. ආයු වර්ණ සැප බල ඥාන සියල්ලම ලැබෙනවා නිරෝගී సంతානෙට. ඉතින් මේවා බුදුරජාණන් වහන්සේ දේශනා කළ හේතුඵල ධර්මයට සම්බන්ධයි. ලෞකික වශයෙන් කෙනෙකුගේ ජීවිතය නිරෝගී සුවයෙන් චිරජීවනයේ ජීවිතයක් බාට පමුණවා ගන්න ඇති එකම පිළිවෙත තමයි ඊට සුදුසු අදාළ කුසල රැස් කිරීම. ඒ අනුව සලක බැලීමේදී ඒ විදිහේ මහා පුණ්‍යවන්තයෝ නිරෝගී සුවයෙන් සීල සමාධි ප්‍රඥා ගුණ පූර්ණේ කරලා ආර්ය වංශ ප්‍රතිපදා සම්පූර්ණ කරලා චතුරාර්ය සත්‍ය අවබෝධයෙන් වෙනස් නිවන සැපේ වෙන අමා මහ නිවන සාක්ෂාත් කළා. අද මේ දහසක් බුදුන් බුදු වෙන උතුම් උදෑසනදී සීලයක පිහිටියා බණපදයකට සවන් දුන්නා. නැවත මේ පින්කම් සිතන මෙනෙහි කරන වාරයක් පාසාම තමන්ගේ సంతානේ ඡාගානුස්සති වශයෙන් භාවනාමය කුසලයක් වැඩෙනවා. මෙසේ දානුශීල භාවනා වශයෙන් මේ රැස්පත් කර ගන්නාද කුසල ධර්මයාගේ ශක්තිය සම්මා දිට්ඨි සම්මා සංකප්ප සම්මා වායාම සම්මා සති සම්මා සමාධි කියන මාර්ගාංග පහක් එක සිටේ එකවර පහළ වෙන පින්කමක් බාටපත් වුණා. නානා සිත් තුල නම් සම්මා වාචා සම්මා කම්මන්ත සම්මා ආජීව මාර්ගාංග තුනක් පහළ වෙනවාමයි. මේසා ආර්ය අෂ්ටාංගික මාර්ගයේ වැඩෙන සතර මඟඵල නිවන දක්වාම ප්‍රත්‍ය වෙන මේ උතුම් පුණ්‍ය කර්මයක් සිදු කර ගන්නට යෙදුණු මේ මොහොතේදී මේ කුසල සම්භාර ධර්මයේ අදාපි මේ සනසීමෙන් නිවන් මඟ යන බුදු සසුනේ නොනැසී නොපිරිහි අඳුරු නොවි අතුරුදා නොවි අවුරුදු 5000ක් පෙරෙන අතුරුම
ගගනතලයේ සඳේරු මණ්ඩලෙමින් ගිදුලෙමින් බබලෙමින් අපරාජිත විරාජිතව නිර්මලව පැවැත්මට හේතු වේවා කියලා අපි ගෞරවයෙන් ප්‍රාර්ථනා කරමු. එසේම ශාසන භාරධාරී සංඝ පිතෘන් වහන්සේලා ප්‍රදාන බුද්ධ පුත්‍ර සංඝ රත්නයේට අපි මේ රැස් කරගන්න කුසල සම්භාරයේ ආශිර්වාදයක් වී වහන්සේලාට බුදු සසුන ආරක්ෂා කරමින් සදාම්මාලෝකයේ ලෝට බෙදා දුණු පිණිස මේ අපේ කුසල ධර්මයේ හේතුවක් වේවා කියා මෛත්‍රී කරමු.